හිතන්නකෝ අපි කඩේකට ගියාම ෂැම්පූ එකක් ගන්න ගියත් සපත්තු දෙකක් බලන්න ගියත් එමත් නැත්නම් කෝෆි පැකට් එකක් ගන්න ගියත් එකම දෙයට කොච්චරනම් බ්‍රෑන්ඩ්ස් තියෙනවද? තෝරගන්න බැරි තරමට විවිධත්වයක් නේද? ඉතින් කවදා හරි හිතලා තියෙනවද ඇයි ඇත්තරම මෙහෙම වෙන්නේ කියලා? ඔය අතිවිශාල තේරීම් ප්‍රමාණය පිටුපස තියෙන ආර්ථික විද්‍යාත්මක කතාව තමයි අපි අද මේ විග්‍රහයෙන් හෙළිදරව් කරගන්න යන්නේ. ඇත්තටම කාරණා මේකයි අපි දකින ගොඩක් වෙළඳපොළවල් සම්පූර්ණ ඒකාධිකාරයන්වත් එමත් නැත්නම් නිකම්ම පූර්ණ තරංගකාරී වෙළඳපොළවල්වත් නෙවෙයි. ඒවා තින්නේ ඔය අන්ත දෙක අතර මැද තැනක. ආර්ථික විද්‍යාවේදී මේ தത്വයට පොදුවේ කියන නමක් තියෙනවා. ඒ තමයි අපූර්ණ තරංගය. අද අපි කතා කරන ඒකාධිකාරී තරංගය කියන්නේත් ඔය අපූර්ණ තරංගය කියන ලොකු කාණ්ඩය ඇතුලේ තියෙන එක විශේෂ අවස්ථාවක්. ඉතින් අපි මේ ගමන යන්නේ මෙහෙමයි. මුලින්ම අපි බලනවා මේ වෙනස්කම් පිරුණු ලෝකයා ගැන. ඊට පස්සේ ඒකාධිකාරී තරංගය කියන්නේ මොකක්ද කියලා හරියටම අර්ථ දක්වා ගන්නවා. ඊළඟට ඒකේ ප්‍රධාන ලක්ෂණ තුන මොනවද? වෙළඳපොළ දෙකක් අතර තියෙන වෙනස සහ අවසානයේට මේ සංකල්පය අතරම අපිට වැදගත් වෙන්නේ කොහොමද කියන එකත් කතා කරනවා. හරි. එහෙනම් අපි වැඩේට බහිමු. මොකක්ද මේ ඒකාධිකාරී තරංගය කියන්නේ? මෙන්න මේක තමයි සරලම අර්ථ දැක්වීම. මෙතනදී වචන තුනක් ගොඩක් වැදගත්. එකක් සැපයුම්කරුවන් රාශියක් ඉන්නවා. දෙක එයාලා විකුණන්නේ ප්‍රභේදිත බොන්ඩ්. ඒ කියන්නේ පොඩි වෙනස්කම් තියෙන දේවල්. තුන නිදහස් ප්‍රවේශය හා පිටවීම. ඒ කියන්නේ කර්මාන්තයට එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. මේක නිකම්ම පොතේ තියෙන තියරියක් විතරක් නෙවෙයි. අපි හැමදාම යන රෙස්ටොරන්ට්, රෙදිකඩ, සැලූන්, ෆාමසි මේ හැම තැනකම තමයි මේකට හොඳම උදාහරණය. හිතලා බලන්න ඒ හැම තැනකම එකම සේවාව හෝ භාණ්ඩය පොඩි වෙනස්කම් එක්ක විකුණන ආයතන කොච්චර තියෙනවද? හොඳයි. දැන් අපි මේ සංකල්පය තව ටිකක් ගැඹුරට ගිහින් බලමු. ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණ තුන වෙනම අරගෙන කතා කරමු. පළවෙනි එක තමයි විකුණුම් කරුවන් විශාල පිරිසක් ඉන්න එක. පූර්ණ තරංගය වගේ දැවන්ත ගාණක් නැති වුණත් මෙතනත් ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසාම එක ආයතනයකටවත් වෙළඳපොලේ මිල සම්පූර්ණයෙන්ම Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ. හැමෝම වැඩ කරන්නේ ස්වාධීනව. දෙවෙනි කාරණය නිදහස් ප්‍රවේශය. ඒ කියන්නේ යම්කිසි කර්මාන්තයක ලොකු ලාභයක් තියෙනවා කියලා දැක්කොත් අලුත් ආයතනවලට ඒකට ඇතුල් වෙන්න ලොකු බාධක නැහැ. ඒ වගේම තමයි පාඩු ලබනවා නම් ඒ ආයතනවලට කර්මාන්තයෙන් අයින් වෙලා යන්නත් පුළුවන්. මේ නිසා මේ වෙළඳපොළ නිතරම වෙනස් වෙමින් පවතිනවා. මෙන්න මේක තමයි මේ මුළු සංකල්පයේම හදවත වගේ. නිෂ්පාදන ප්‍රභේදනය. සරලවම කිව්වොත් හැම ආයතනයක්ම විකුණන භාණ්ඩය අනිත් අරගෙන් පොඩ්ඩක් හරි වෙනස්. ඒව එකිනෙකට ආදේශක වෙන්න පුරුවන්. ඒත් හරියටම එකක් වගේ අනික නෙවෙයි. අන්න ඒ පොඩි වෙනස තමයි මෙතන හැම දෙයක්ම තීරණය කරන්නේ. ඉතින් කොහොමද ආයතන මේ වෙනස ඇති කරන්නේ? එකක් භාණ්ඩයේ ක්වොලිටිය, ඩිසයින් එක වගේ දේවල් වලින්. තව මිල, ඇඩ්වර්ටයිසිං, පැකේජිං එක, බ්‍රෑන්ඩ් නේම් එක මේ හැම දෙයකින්ම වෙනසක් ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි පරිභෝගිකයාට ලේසියෙන් ළඟා වෙන්න පුළුවන් තැනක කඩේ තියර එකත් මේකටම අයිති. මේ සංකල්පය තවත් හොඳටම ඔලුවට දාගන්න අපි දැන් ඒකාධිකාරී තරංගයයි අපි කවුරුත් දන්න පූර්ණ තරංගයයි එකට තියලා සංසන්දනය කරලා බලමු. එතකොට වෙනස පැහැදිලිවම පෙනෙයි. බලන්නකෝ මේ වගුවෙන් වෙනස හොඳටම පැහැදිලි. ප්‍රධානම වෙනස තියෙන්නේ භාණ්ඩවල. පූර්ණ තරංගයේදී හැමදේම එක වගේ. කිසිම වෙනසක් නැහැ. හැබැයි ඒකාධිකාරී තරංගයේදී හැම භාණ්ඩයක්ම කොහොම හරි විශේෂයි. අන්න ඒ වෙනස නිසාම ඒකාධිකාරී තරංගයේ ආයතනවලට මිල ගැන යම් පාලනයක් ලැබෙනවා. ඒකයි යාලට ප්‍රචාරණය කියන දේ අත්‍යවශ්‍ය වෙන්නේ. කෙටියෙන්ම කියනවා නම් එකක් පොතේ තියෙන න්‍යායක් නම් අනික තමයි අපි හැමදාම අත්විඳින සැබෑ වෙළඳපොළ. ඉතින් මේ හැමදේම දැනගත්තට මොකක්ද තියෙන ප්‍රයෝජනේ? ඇයි මේ ආකෘතිය අපිට මෙච්චර වැදගත් වෙන්නේ? මේක වැදගත් වෙන්නේ මේක නිකම්ම න්‍යායක් නොවන නිසා. අපි හැමදාම දකින අපේ අවධානය දිනාගන්න තරඟ කරන හැම බ්‍රෑන්ඩ් එකක්ම වගේ ක්‍රියාත්මක වෙන්නේ මේ ඒකාධිකාරී තරංගය කියන රාමුව ඇතුලේ ඉඳගෙන. මෙතන තියෙන ප්‍රධාන ආර්ථික ප්‍රතිඵලයක් තමයි මේ. ඒ කියන්නේ අපි භාණ්ඩයකට ගෙවන මිල එමත් නැත්නම් P ඒ භාණ්ඩේ තවත් එකක් හදන්න යන අමතර වියදමට එමත් නැත්නම් MC එකට වඩා හැම වෙලෙම වැඩි. ඇයි එහෙම වෙන්නේ? මොකද ආයතන තමන්ගේ භාණ්ඩය වෙනස් නිසා පොඩි අමතර මුදලක් අය කරනවා. ඒක තමයි අත්‍තරම මේ වෙනස වෙනුවෙන් අපි ගෙවන මිල. ඉතින් කතාවේ සාරාංශය මේකයි.
නිෂ්පාදන ප්‍රභේදනය. ඒ කියන්නේ තමන්ගේ භාණ්ඩය අනිත් අයගෙන් වෙනස් කරලා පෙන්වන්න තියෙන හැකියාව අන්න ඒක තමයි ආයතනයකට මිල ගැන බලපෑමක් කරන්න අවස්ථාව හදලා දෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ ඉදිරි කරන්නම්. ඊළඟ වතාවේ යමක් මිලදී ගන්නකොට පොඩ්ඩක් හිතන්න. ඇත්තම තෝරාගත්තේ භාණ්ඩයමද? එහෙම නැත්නම් මේකේ මිල නිසාද? එහෙමත් නැත්නම් ඒ බ්‍රෑන්ඩ් එක විසින් අපිට කියන කතාව නිසාද?